හරි එහෙනම් අපි එනම් මුලින්ම යන් channel එක කොහොමද හදන්න යන්නේ කියලා බලන්න. මෙහෙම මම දැන් Gmail එකට තමයි log වෙලා තියෙන්නේ. මම මෙතන මෙන්න YouTube කියලා ගහලා ඉල්ලා YouTube එකට යනවා. ගියා විතරයි පෙන්නන්නේ මෙහෙම තමයි guys. නෑ මේක අලුතෙන් හදපු Gmail එකක් ඉන්න මේ විදිහට පෙන්නනවා. හරිද? අපිට තියෙන දැන් මෙතන Gmail එකේ අකුර පෙන්නනවානේ. අන්න එතනට ගිහිල්ලා මේ මෙතන පල්ලෙහාට ගියාට පස්සේ YouTube Studio කියන එකක් තියෙනවා. අන්න ඒක ඔබන්. හරිද? ඔයාලට ඒකේ බෝවිතරයි මෙහෙම තමයි පෙන්වන්නේ. හරිද? දැන් මෙතන බායේදියා එකේ පෙන්නනවා මෙතන පල්ලෙහාට යද්දි කියන එකේ ඊට පස්සේ මෙතන තියෙන pencil icon එක. අන්න ඒක ඔබන්. හරිද? ඒක ඉබුවට පස්සේ මෙහෙම තමයි. දැන් අපි channel එකක් හදන්න channel එකට දාන්න ඕන name එක. ඔයාලා දාන්න ඕන name එකක් දාගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා band name එකක් තියෙනවනේ. ඔයාලට කියලා. මම මෙතන දානවා මම normal එකක් හදන හින්දා මෙතන දාන්නම් සෝනල් කාල් හබ් කියලා වගේ හබ් කියලා වගේ දාන්න. හරිද? මෙතන තියෙනවානේ මේකට තමයි දැන් ඔයාලා සර්ච් කරනවානේ මගේ channel එක උන සර්ච් කරලා බලද්දි උනත් සර්ච් සාට් එක පෙන්වන්නේ අන්න මේක තමයි. දැන් හරිද? අපි මේතනත් ගහමු බලන්න. සෝනල් කාල් හබ්. හරිද? දැන් මෙතන එක ගැහුවා විතරයි මේක මෙතන ටික් එක. දැන් මේකට තමයි description එක කියන්නේ channel එකේ description එක. ඊයේ මම ඔයාලට මේ description එකත් පෙන්නන්නම්. දැන් තියෙනවනේ මේක. එළව මේ මගේ description එක මගේ channel එකේ description එක. හරිද? මම මේක දැන්ට copy කර ගන්නවා. ඔයාලට කැමති විදිහට දාන්න පුළුවන්. හරිද? මම දැන්ට මේක දාන්න. ඔයාලට පෙන්වන්න ඕනේ හින්දා. හරිද? අන්න මම description එකක් දැම්මා. දැන් මෙතන පල්ලෙහාට යද්දි මේ channel එකේ URL මේක තමයි link එක. හරිද? මේ link එකෙන් තමයි ඔයාලා channel එකට යන්න ඕන මේක පුළුවන්. දැන් මෙතන තියෙනවනේ add the link කියලා. ඔයාලා දැකලා තියෙනවනේ මගේ description එකේ වුණා මේකේ channel එකේ link එකක් තියෙනවා කියලා. මේ TikTok එකේ link එක. හරිද? මම මේ link එක copy කරගන්නවා. ඔයාලා social media වල link දාන්න පුළුවන් ඇති තරම්. මම ඔයාලට ඒක පෙන්නන්න. මෙතන මම මුලින්ම ගහන්න TikTok කියලා. TikTok. හරිද? මෙතනට මම ඒ copy කරගත්ත link එක දාන්න. මේ මෙතන add link තියෙන්නේ. අන්න ඒකෙන් අපිට add කරගන්න උනන් තව link. මම දැන් ඉතලා මේක තියන්න. හරිද? දැන් අපි යමු මුලින්ම. ඔයාලා දැකලා තියෙනවනේ මගේ channel එක උනත් මේ වගේ logo එක. මේකට තමයි logo එක කියන්නේ. හරිද? අපි යන් එන logo එකක් දාගන්න කොහොමද කියන්නේ. මේකට තමයි profile picture එක දාන්න ඕන. මේ upload කියලා තියෙන ඔන්න ඒක ඔබ. එබුව විතරයි දැන් තියෙනවා මේ logo එක. මම logo එකක් හදාගත්තා. අන්න ඒක මන් දානවා. හරිද? දැක්කන වැටුණා. පාට ඒක කැමති නැත්නම් ඔයාලට ඒක remove කරලා ආයෙ change කරගන්න පුළුවන්. හරිද? දැන් මම ඒකට අදකට දානවා banner එක. ලොකුවට පේනවනේ. අන්න ඒක තමයි banner එක. ඔයාලට මේකත් එහා මෙහා කරලා ඉන්න මෙව කරගන්න පුළුවන්. මේක මේ විදිහට දානවා. මෙතන done කියලා එකක් තියෙනවනේ. අන්න ඒක ඔබයි. අන්න ඒකත් වැටුණා. හරිද? තව වැඩක් තියෙනවා. මේක guys ඉතින් ඔයාලට මේ ෆයිල් සයිස් එක තමයි MB6. MB6ට වඩා වැඩි ඒවා දාන්න බෑ. හරිද? logo මේ banner එක දාන්න ඕන. මේක තමයි හදන්න ඕන සයිස් එක. මේ තමයි ෆයිල් සයිස් එක logo එකක් දාන්න ඕන MB4යි උපරිම. හරිද? ඒක හදන්න ඕන 98 ගුණ කිරීම 98. අපි යමු මෙතන home tab කියන එකට. අන්න ඒකට ගිය. අන්න ඒක ටික් එක දාගත්ත. මෙහෙම off වෙලා තියෙන වල මේ ටික් එක දාගන්න. හරිද? මෙතන තියෙනවා
මෙතන තියෙනවනේ ඇඩ් ලොකේෂන් එක. අන්න මේක තියෙන්න පුළුවන් අපිට ඕන විදිහට කස්ටමයිසේෂන් කරගන්න. ඒ කියන්නේ channel එකේ වීඩියෝස් දැම්මට පස්සේ මාලට ඒකත් වෙන්න. පොඩ්ඩක් ඉන්නකෝ. දැන් තියෙනවා මෙතන for you කියලා. හරිද? මෙතන short videos ටික. මෙතන videos. මෙතන තියෙන popular videos. හරිද? අන්න ඒ විදිහට අපිට හදා ගන්නවා. මෙතන තියෙනවා මේ අන්න ඒක දැම්ම ඊට පස්සේ මේව කරගන්න පුළුවන්. හරිද? අපි දැන් මුලින්ම මේක සේව් කරලා බලමු. අන්න සේව් කළා. දැන් මෙතන උඩින් ඉද කැල්ල මේ වෙනවා. අන්න සේව් වුණා. තව එකක් බැදවුණානේ. ඔයාලට පුළුවන් ගයිස් අර පැත්තකින් පේනවනේ ලෝගෝ එකේ ඩිසයින් එක අර වීඩියෝ එකේ අන්තිමට හදින් මැදක් හදිද්දී වගේ මේ වගේ චූටි අයිනකින් පේනවනේ. අන්න ඒ විදියට අපිට ඒකත් හදාගන්න පුළුවන්. හරිද? මම දැන් අතෙන්ට දාපු ලෝගෝ එකම මේක මේව කළේලා දානවා. ඒකත් පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරලා මේ විදියට දාන්නම්. හරිද? ඒකත් ඩන් දෙන්න තියෙනවා. මෙතන තියෙනවා අන්තිමට වීඩියෝ එකේ අන්තිමට මේක දාන්න ඕනේ නැත්තම් අපිට කස්ටමයිසේෂන් කරන්න ඕන ටයිම් එක දාන්න. හරිද? මේක මුලින්ම දානවා. ඊට පස්සේ මේකත් පබ්ලිෂ් දීලා අපි යන් ඊළඟ වැඩේට. මෙතන තියෙනවනේ settings icon එක. ඔයාලට පේනවා මෙතන ලෝගෝ මේ වෙනවා. මම ඒක පෙන්වන්නම් මුලින්. channel එකට අපි අන්න දැන් තියෙන අපේ channel එක. හරිද? තියෙනවා මෙතන වාහන පිස්සෝ කියලා ගහලා ඊට පස්සේ මෙතන ලෝගෝ එක පෙන්නනවා. මේ තියෙන description එක. එතකොට මේ දාලා තියෙන අපි link එක දාපු link එක තියෙනවා. ෆෝන් නම්බරේ ඔක්කොම දාලා. එළ වාට ඕන විදිහට වාට මේක description එක හදාගන්න පුළුවන්. අපි ආයෙත් යන් ස්ටුඩියෝ එකට. ස්ටුඩියෝ එකට ගිහිල්ලා මෙතන තියෙනවානේ settings icon එක. අන්න ඒක ඔබන්න. ඒක එබ්බුව විතරයි අපි යන්න ඕන. මෙතන USB ඩොගල්ම දාලා තියෙන මේක. එතකොට channel වලට ගිහිල්ලා මෙතන දාන්න පුළුවන් අපිට keywords. ඒ කියන්නේ දැන් ඔයා හිතන්නකෝ ඔයාගේ channel එක search කරන්නේ කොහොමද කියන මම පෙන්නන්න ඔයාලට sample එකක් ඉතින්. මම මේකේ දාන්නේ කාද වීඩියෝනේ. කාද කියලා දානවා. හරිද? එතකොට දැන් මේක මේව කරනවා. එතකොට videos එහෙම දාලා මේව කරගන්න පුළුවන්. එතකොට මේක ඔයාලා හදන්නේ මොන ඒ කියන්නේ අහන මෙයාලා මේක හදන්න පොඩි කට්ටියට නැත්තම් ලොකු කට්ටියට අන්න එහෙම. නැත්තම් මෙතන දාලා තියනවා මේ ටික් එක දැම්මොත් ඔයාලට ඒක වීඩියෝ එක දාද්දි උනත් අයින් කළේලා පොඩි කට්ටියට ලොකු කට්ටියට කියලා දානවා. මම මෙතන නෝ කියලා දානවා. ඒකෙන් දාන්න පුළුවන් අපිට මේ දැන් අපිට ඒක දාන්න පුළුවන් මේ මම දාන්නේ ලොකු කට්ටියට වීඩියෝ පොඩි කට්ටියට නෙමෙයි හින්දා. හරිද? දැන් ඒක සේව් කරන්න කලින් මෙතන තියෙනවා අපිට දැන් enable කරගන්න වැඩ තියෙනවා. මේ පළවෙනි එක ඔටෝ enable වෙනවා. අපි දැන් වීඩියෝ මේව දාලා එල්ල මේ channel එක create කරා හිටියා. හරිද? අන්න මේක තමයි දැන් ඔයාලා හිතනවාද ෆොටෝ එක මේ thumbnail එක කියන්නේ. අන්න ඒක දාගන්නයි. එතකොට live stream කරනවා නම් වීඩියෝ එක මිනිත්තු 15ට වඩා වැඩියෙන් වීඩියෝ එකක් දානවා නම් අනිවාර්යෙන් ෆෝන් එක වෙරිෆිකේෂන් කරගන්න ඕනේ ෆෝන් නම්බරය. හරිද? වෙරිෆිකේෂන් එක ඔබන්න. ඒකේ බර්ත්ඩේ ෆෝන් නම්බරයක් එනවා. දැන් මේ තියෙන ෆෝන් නම්බරේ වඩා අන්න එහෙම ගලේලා ෆෝන් නම්බර් එක ගහලා වෙරිෆිකේෂන් කරගන්න පුළුවන්. හරිද? මම ඒක කරන්න දැන් යන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා මේකත් අනිවාර්යයි. ඒ කියන්නේ මේ දෙක අනිවාර්යෙන් කරගන්න. හරිද?
මේකේ තමයි ඔයාලට පුළුවන් එතකොට ෂෝට් වීඩියෝ ඩේලි දාන්න පුළුවන්. එතකොට මේ වීඩියෝස් ටික ඩිස්ක්‍රිප්ෂන් එකේ ඉන්නම ඔක්කොම මේව කරගන්න පුළුවන් මේක. ඔයාලට පුළුවන් මේක වීඩියෝ වෙරිෆිකේෂන් එකක් කරගන්න. එතකොට ඔයාගේ channel එක history එකක් පෙන්නලා ඉල්ලලා ඒක මේව කරගන්න පුළුවන්. එතකොට ඔයාගේ ID එක මේව කරලා ඉල්ල මේව access කරගන්න පුළුවන්. දැන්ට මම මේක save දෙනවා. හරිද? අපිට තව ටිකක් අමතක වුණා. ආයෙත් settings වලට යන්න. හරිද? දැන් ඔයාලට මම මේක පෙන්නන්න. ඔයාලා දැන් දිගටම හිතන්නකෝ මේ ඒ කියන්නේ education videos එකක් කරන්න කියන්නකෝ. දැන් ඔයාලා හිතන්නකෝ 10. දැන් උගන්වන එකක් කරනවා. ඔයාලට ඒකේ සම්පූර්ණ ඒ කියන්නේ වීඩියෝ 10ක් කරනවා කියන්නේ. ඒ වීඩියෝ 10ටම එක දිගට මේ ටයිටල් එක දාලා තියන්න ඕන. ඩිස්ක්‍රිප්ෂන් එක මොකක්ද ඕනේ කියලා. එතකොට ඔයා හැමදාම මේ වීඩියෝ එකේ අනිවාර්යෙන් වීඩියෝ එකට මේ ටැග් එක අනිවාර්යෙන්ම ඕනේ කියලා හිතන්නකෝ. මං අනිවාර්යෙන් දානවා මේකට කාල් කියලා. මොකද මං කාල් වීඩියෝ දාන හින්දා. මෙතන මේක පබ්ලිෂ් දාලා තියන්න. ඒ කියන්නේ වීඩියෝ එක අනිවාර්යෙන් පබ්ලිෂ් දාන්න. එච්චරයි. දැන් අපි යමු වීඩියෝ කොහොමද පබ්ලිෂ් කරන්න කියලා බලන්න. දැන් අපි යමු හෝම් එකට. හරිද? මෙතන තියෙන අප්ලෝඩ් මෙතන ඊතලයක් තියෙනවා මේ ඊතලයේ තියෙනවා අන්න ඒක ඔබන්න. දැන් මේක කරන්න. හරිද? ඊට පස්සේ දැන් වීඩියෝ එකක් මේව කරලා තියෙනවා. යන්න මේ වීඩියෝ එක දාන්න. අන්න මෙතන තමයි ටයිටල් එක දාන්න ඕනේ. මම මෙතන දානවා කාල් වීඩියෝ කියලා. මෙතනට අපිට ඕන ඩිස්ක්‍රිප්ෂන් එකක් දාන්න ඕන වචන 5000ක. හරිද? මෙතන දැක්කනේ අපි අද සේව් කරපු හින්දා මෙතන නෝ කියලා වැටෙනවා. දැන් මෙතන අපිට පල්ලෙහාට ගිහිල්ලා ඉන්න මේ දැක්ක කාර් එකේ ටැග් එක දැම්ම හින්දා තමයි ටැග් එකට දැම්ම නම හැම එක වීඩියෝ එකම ටැග් එක කාර් කියන එක එන්න ඕනේ කියන්නේ. අන්න ඒක වැටුණා. හරිද? මෙතන අපිට කමෙන්ට් දාන්න ඕන් ඔෆ් කරගන්න ඕන. ඒක ඔන් කරලා තියාගන්නවා. මේකෙන් තමයි අපි thumbnail එකක් දාන්නේ. එතකොට දැන් අපි මේක next දෙමු. next ඊට අන්න මෙතන තමයි copyright එක මේ copyright තියනවද නැද්ද කියලා බලන්න. මේක check in වෙනවා. හරිද? ඊට පස්සේ දැන් මේක ඔබන්න. දැන් අපි publish කියන එක save කරලා තියෙන ඉඳ automatic publish කියලා වැටෙලා තියෙනවා. දැන් මේක මම මෙතන private දැම්මත් කාටවත් පෙන්වන්න මේක unlisted දැම්මත් ඒ කියන link එක යවුවත් විතරයි බලන්න පුළුවන්. අපි මේක හැමෝටම බලන්න ඕනේ හින්දා publish දානවා. හරිද? මම දැන් publish දාලා ඉන්න මේකත් publish කරනවා. අන්න වීඩියෝ එක වැටුණා. දැන් මේ content වලට ගියාට පස්සේ වන්න වීඩියෝ එක තියෙනවා. අපි යම් මුලින්ම වීඩියෝ එක බලන්න channel එකේ. ඔන්න ඉතින් වීඩියෝ එක තියෙනවා. හරිද? මෙතන like කරන්න පුළුවන්. මේවා කරන්න පුළුවන්. ඔක්කොම කරන්න පුළුවන්. මේ තියෙන අපේ channel එක. අන්න අපි channel එකට ගිහින් බලමුකෝ. අන්න channel එකෙත් පෙන්වන home page එකේ තියෙනවා මේ videos කියන එක පෙන්වනවා. views ගිහිල්ලා නැහැ. ඉතින් තාම දාපු ගමන්නේනේ. අන්න ඉතින් ඉවරයි. හරි එහෙනම් guys ඉතින් මේ වීඩියෝ එකත් හොඳයි නේද? ඉතින් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන ඉන්න. like එකක් දාලා යන්න ඉතින්. මතකද මේ වීඩියෝ එක තේරුණා නම් ඔයාලා channel එකක් හදලා ඉල්ලා ඩොලර් ගණන් හෙව්වනම් හොයන්න පාත් එක ඉගෙන ගත්තා නම් එහෙනම් මතකතුව මේකත් මෙසේජ් එකක් දාගෙන යන්න. මෙසේජ් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න ඕනේ. අපි 13000 සබ්ලා ගෝල් එකට එන්න චුට්ට ලං වෙලා ඉන්නේ. තව චුට්ටයි තියෙන්නේ. අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා ඉන්න. ඒකටත් උදව් වෙන්න යාළුවනේ. එහෙනම් මගේ තාත්තලා යාළුවනේ හැමෝටම බුදු සරණයි.